හයි කොහමද ඔයාලට මගේ channel එකත් එක්ක අලුතෙන් එකතු වෙලා එකතු වුණ කෙනෙක් නම් ඔයාව මම මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. මගේ නම හේෂානි. මම මේ පාර කරන්නේ මගේ weight loss challenge එකක් තමයි මම කරන්න පටන් අරන් ඉන්නේ. ඒකට හේතුව ඔයාලට period ප්‍රශ්න තියෙනවා නම් එතකොට PCOS තියෙනවා නම් සමහර අයට බර වැඩි වුණාම බබාලා පරක්කු ප්‍රශ්නක් තියෙනවා. ඉතින් ඒ හැම ප්‍රශ්නයකටම බලපාන දෙයක් නේ අපේ බර. ඒ කියන්නේ BMI එකකට අපේ බර නැති වෙන එක ඒ හැම දෙයකටම බලපානවා. ඉතින් මම මේ පාර කරන challenge එක කියන්නේ මාස දෙකකින් මේ මාස වෙනකොට දැන් මාර්තු මාසේ පටන් ගත්තා. ඉතින් මේ මාස වෙනකොට මට තව මාස දෙකක් තියෙනවා. මේ මාස දෙක ඇතුළත මම බැලුවේ මගේ බර සාමාන්‍යයෙන් කිලෝ 7ක් වගේ අඩු කරගන්න හෙල්ති විදියට. ගොඩාක් කෑම කන්න නැතුව බඩගින්න ඉඳලා හැම කරන්න අමාරුයි අපිට. අපි ගොඩක් අර සාමාන්‍යයෙන් කන බොන කෙනෙක් විදියට ඉතින් අපි ඒ විදියට හෙල්දි කෑම කාලා අපි බලමු කොහොමද බර අඩු කරගන්න ඕනි කියලා. මම පටන් ගන්නකොට මගේ බර තිබ්බා කිලෝ 64ක්. දැන් මගේ බර තියෙනවා කිලෝ 62ක්. දවස් 4කට තමයි මගේ කිලෝ 2ක් අඩු වෙලා තියෙනවා දවස් 4කට. ඉතින් ඔයාලා කැමති නම් මාත් එක්ක මේක එකතු වෙන්න. ඔයාලටත් බර අඩු කරගන්න ඔයාලත් කැමැතින් ඉන්නවා නම් මාත් එක්ක මේක කරමු. එතකොට මටත් ඔයාලා ඉන්නවා ඔයාලට මං ඉන්න. එතකොට අපිට මේක ලස්සනට කරගෙන ගිහිල්ලා අප්‍රේල් මාසේ එනකොට අපිට ලස්සන ෆිගර් එකක් අපි ආසිරියට හදා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් හැමෝටම මාත් එක්ක මේ වැඩේ කරන්න කියලා මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. හරි මම එක දෙයක් කියන්න ඕනි. මම ඩයට් එක පටන් ගන්නකොට මටම රූල්ස් වගේක් හදාගත්තා. පිටි පැණි රස කෑම, එතකොට බීම රසකාරක බීම, කිරි පැකට්, ඒවා මේවා හැමදේම කන්න එපා. රෝල්ස්, රයිස්, කොත්තු ඒවා කෑවහම මොකද කියන්නේ ඒවත් එක්ක අපිට බර අඩු කරගන්න බෑ. ඒ වගේ පැණි රස අඩංගු ආහාර, එතකොට පිටි සීනි හැමදේම එක්ක අපිට කියන්නේ මේ ගමන යන්න අමාරුයි. ඉතින් අපි දැන් ඒ වගේ කෑම ගොඩක් කාලා අපි දැන් ගොඩක් මහත් වෙලා ඉන්නේ. ඉතින් අපිට ඕනි දැන් කෙට් වෙලා ලස්සනට අපිට නිරෝගී කෙනෙක් වෙන්න. ඉතින් ඒ හින්දා ඔයාලා පටන් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ තුන නතර කරන්නම ඕනි. එහෙම කරලා ඔයාලා උදේට අනිවාර්යයෙන්ම බඩගින්න ඉන්න එපා. මේකේ කිසිම වෙලාවක අපි බඩගින්න ඉන්නේ නැහැ. අපි හොඳට කෑම කාලා තමයි අපි කන්නේ හෙල්ටි කෑම. කාලා තමයි අපේ බර අඩු කරගන්න යන්නේ. උදේට ඔයගොල්ලන්ට පුළුවන් නම් ඕට්ස් රොටියක් හදාගන්න. එහෙම නැත්නම් ධාන්‍ය, කඩල, කවුපි, මුං ඇට ඒ වගේ ලොකු ප්‍රමාණයක් නෙමෙයි සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක් වගේ පොඩි ප්‍රමාණයක් උදේට කන්න. උදේට අනිවාර්යයෙන්ම ඔයාලා කන්න ඕනේ. නොකා ඉන්න එපා. එහෙම කාලා දවසට වතුර ලීටර 3ක් බොන්න. වතුර බොන එකෙන් ගොඩක් අපිට තියෙන ප්‍රතිඵල අපේ ඇඟ උෂ්ණයි නම් එතකොට අපේ ඇඟ සිසිල් වෙනවා. එතකොට අපේ ස්කින් එක ග්ලෝ වෙනවා. ඒ වගේම අපිට බඩගිනි හැදෙන්නේ අපි වතුර ගොඩක් බොන්න අපේ බඩ පිරෙනවා. එතකොට අපිට හැමතිස්සෙම බඩගින්න කියන එක දැනෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලා කෑම කනවා නම් සාමාන්‍යයෙන් 12ත් එකත් අතර කන්න. එහෙම කාලා හවස කෑම කනකොට සාමාන්‍යයෙන් ඔයාලා 6 අමාරු වෙනකොට කන්න බලන්න. 7 වෙනකොට කෑම කන එක නවත්තන්න. එහෙම කාලි ඉවර වෙලා ඔයාලට පුළුවන් එහෙම බර අඩු කරගන්න. මම නම් මේ පාර මම කලින් ඩයට් කරලා තියෙන හින්දා මම රැට කන එක නතර කරා. එතකොට මම කන්නේ උදේටයි දවල්ටයි විතරයි. රැට මම ග්‍රීන් ටී එකක් වගේ 6:00ට විතර බොනවා. ඒ අතරතුර කිසිම කෑමක් මම කන්නේ නැහැ. එතකොට මම අර 12 ඉඳන් ආයේ පහවදා උදේ 8 වෙනකම් මම ෆාස්ටින් එකේ ඉන්නේ. එතකොට ෆාස්ටින් එක මම බ්‍රේක් කරන්නේ තැඹිලි වීදුරුවක්, එතකොට උණු වතුර එකක් වගේ බීලා තමයි ෆාස්ටින් එක බ්‍රේක් කරන්නේ. ඒ වගේ තමයි මම කරගෙන යන්නේ. එතකොට මම ව්‍යායාම කරනවා. මම කලින් නම් ගෙදර තමයි කරේ. දැන් මම ජිම් එකකට යනවා. මගේ ට්‍රීට්මන්ට් වගේකට මට මගේ weight එක අඩු කරගන්න කියලා ડોක්ටර් කිව්වේ හින්දා මම දැන් ජිම් එකට යනවා. ඔයාලට මම ජිම් එකේ කරන්නේ කාඩියෝ වර්ක්අවුට් කරන්නේ. ඔයාලට ගෙදර ඉන්නවා නම් YouTube එකේ තියෙනවා කාඩියෝ වර්ක්අවුට් කරලා ඔයාලගේ ඇඟ අඩු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලා පැය භාගයක් කරන්න පුළුවන් නම් පැයක් එකමාරක් විතර කරන්න. එතකොට අපේ ඇඟේ තියෙන මේ දේ ඔක්කොම දහණය වෙනවා. දහණය වුණාට පස්සේ
අපිට කියන්නේ ඔයාලා බලන්න කිලෝ එකක් වුණත් අරුණාම අපිට මාර සැහැල්ලුවක් දැනෙන නිකන් ඇඟ මාර සැහැල්ලුයි. ඒක දැනෙනවා. ඔයාලා කම්මැලි නම් මාත් එක්ක එකතු වෙන්න මේ විදිහට කරමු. එහෙනම් මම ඔයාලට මතක් කරනවා අනිවාර්යෙන් මාත් එක්ක එකතු වෙන්න. ඔයාලත් කැමති නම් මට කමෙන්ට් එකක් දාන්න. මීට වඩා හොඳ ඩයට් එකක් තියෙනවා. ඔයාලා කරලා රිසල්ට් එකක් තියෙන දෙයක් තියෙනවා නම් මටත් කියන්න. මමත් කැමතියි ඒවා දැනගන්න. එහෙනම් ඔයාලට මාත් එක්ක එකතු වෙලා ඉන්න කියනවා මේ ඩයට් ප්ලෑන් එක කරගෙන යන්න රිසල්ට් එකක් ගන්නකම් මාත් එක්ක එකතු වෙලා ඉන්න. අපි හැමෝම අපේ ගමන ලස්සනට ගිහිල්ලා ලස්සන ෆිගර් එකක් මේන්ටේන් කරගෙන නිරෝගී කෙනෙක් වගේ ඉමු. ඔයාලත් මම වගේ වතුර බොන්න කම්මැලි නම් කියන්නේ වතුර පෙවෙන්නේ නැත්නම් මේ වගේ බෝතලයක් ගන්න. මේක ඇවිල්ලා වතුර මිලිලීටර 3ක් තියෙන්නේ. මෙතන මේ තියෙන්නේ මෙතන ගහලා මිලිලීටර 3000 කියන්නේ ලීටර 3 මේ වගේ බෝතලයක් ගන්න. මේක ඔයාලට පේන තැනකින් තියාගන්න. එතකොට හැමතිස්සෙම අපිට මේක දකින්න වාරයක් ගන්න වතුර පෙවෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. එහෙනම් මේකත් මාත් එක්කම කරගෙන යන්න කියලා ඔයාලට මම ආරාධනා කරනවා. මම මුලින්ම ඔයාලට මේක මතක් කරන්න ඕනේ මම ඩයටිෂියන් කෙනෙක්වත් ඒ සම්බන්ධ කෙනෙක්වත් නෙමෙයි. ඉතින් මම ඩයට් කරලා මට ලැබුණු ප්‍රතිඵල තමයි මම ඔයාලත් එක්ක මේ විදිහට ආදරයෙන් බෙදා ගන්න හිතුවේ. මොකද අපේ ඇඟ ටිකක් මහත් වුණාම ඉතින් අපිට එක එක දේවල් එක එක අය කියනවා. සමහර දේවල් සමහර කතා කියනවා. හිත රිදෙන දේවල් ගොඩක් කියනවා. ඒක ඇඟ චුට්ටක් මහත් වෙච්ච ගැරු ළමයි දන්නවා. ඉතින් ඒ හින්දා මං හිතුවා ඔයාලටත් අනිවාර්යයෙන්ම කෙට්ටු වෙන්න පුළුවන්. මමත් පටන් ගත්තා. දැන් මගේ බර අඩු වීගෙන යනවා. ඉතින් ඔයාලට බරින්ද ඔයාලට ලස්සන ශරීරයක් මොන හරි දෙයක් ඔයගන්න ජීවිතේ අතපසු වුණා නම් මගේ හැරුණා නම් ඉතින් අපි මේ දේවල් හැමදේම විසඳගෙන මේ අවුරුද්දේ අවසාන වෙනකොට අපිට අපි ආස කරන දේවල් ලබා ගන්න අපි උපරිම මහන්සි වෙමු. ඉතින් මාත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ බ්ලොග් එකේ වැරදි අඩුපාඩු මොන හරි තියෙනවා නම් ඔයාලා කරලා ඔයාලට ලැබිච්ච ප්‍රතිඵල තියෙනවා නම් මට අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා මම මතක් කරනවා. ඔයාලා මගේ vlog වලට කැමති නම් like කරලා කමෙන්ට් කරලා මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා.